ඔව් ඉතින් මේ මේක මගේ පරණ එක්ස් දකින්නවනම් එයාට උපාරයම වේවා ඒක කියලා ප්‍රාර්ථනා කරලා පාලංකෝක මාළකනේ අපිට කලින් ගෙල්ලත් එක මෙතෙන් එන්න හම්බුන්නේ නැහැ නේද? මට මෙතනට එන්න හම්බුනේ කලින් කෙල්ල ගෙනද දැන් කෙල්ල නැහැ තාම නේද? මම ආයි බඳින්නේ නැහැ කියලා හිතාගත්තා කූල් අංක. ඒ කියන්නේ ජීවිතේ සමහර මං කිව්වේ අර ඉද්දි සමහර සින්දුවල තේරුම තේරෙන්න කල් යනවා. කල් යනවා සමහර අපි ඒ කාලේ බලපු කාටුන් වල උනත් ඒකනේ අර මං ඊ දැක්ක ටොම් ඇන්ඩ් ජෙරි එකද කොහෙද එහෙම ඒ කාටුන් එකට තියෙනවා උගේ තියෙන සේරම වත්කම හූරලා කෙල්ලට ගිහිල්ලා තෑග්ගක් දෙනවා ඒ කියන්නේ කාටුන් එක ඊට පස්සේ ගණන් ගන්න කාටුන් එක විතර නෙවෙයි අපි ඒව මම නම් ඒක සැබෑ ජීවිතේ දැක්කා. ඒ කියන්නේ ටොම් ඇන්ඩ් ජෙරි කතාව ඒ කියන්නේ වස්තු ඒ කියන්නේ කවුරුල ඒ කියන්නේ මම පහුගිය කාලේ දැක්කා. ඔව් ඒ කියන්නේ සිදුවීම් ටික මම අර අමුකුඩු මුකල ටිකක් යනවා ඒ කියන්නේ මේ ඔයාලට මතකනේ අර අපි රට ගිහිල්ලා ඒ වගේ මගේ වීඩියෝ එකේ කියන්න ඕනද? එපා නේද? ඒ කියන්නේ නෑ මෙහෙම මම ගන්න දැන් මෙහෙමයි මේක කියන්නේ කෙනෙකුට දැන් සාමාන්‍ය කොල්ලෙක් දැන් සමාජයේ හැටිනේ අර කියනවනේ මූද නැව ගියාට පාර හිටින්නේ කියලා. කොල්ලෝ එහෙම සීන් එකකින් ඉන්නේ. ඔව් කොල්ලෝ. එතකොට කොල්ලෙක් සාමාන්‍යයෙන් සීරියස් වෙනවා කියන්නේම එතන ලොකු දෙයක් තියෙනවා. කෙල්ලෙක් සාමාන්‍යයෙන් කියන්නේ කෙල්ලෙක් නෝමලි කොහොමද සීරියස් නේ? ඒ කියන්නේ අවංකයින දේවල් වලට කොල්ලෝ සාමාන්‍යයෙන් එහෙම අඩුයි. ඒතකොට ඒ වගේ කොල්ලොන්ට අනිවාර්යෙන් හොම්බ විවැයෙනවා. ඒක තමයි සාමාන්‍ය හැටි. මේ ඒකනේ මට පඩුවක් කියන්න තියෙනවා. මම ගියා මේ කියන්නේ පොඩි දෙයක් කියන්න තියෙනවා. අද මේ දැන් මට හිතුණා මේ වීඩියෝ එකේම කියන්න ඕනි කියලා. කියන්න. ඒ කියන්නේ මම අද කියන්නේ මේකට මේ પાස්පෝර්ට් ඔෆිස් එකද? ඔව් කියන්නේ අද උදේ ඉඳන් අපේ ආච්චිට මේ ID එක හදන්න ගියා. ඒ කියන්නේ මට ඇත්තටම සිස්ටම් එක හොඳයි. අර කතා කරනවා එහෙම නේ මොකද ඒ කියන්නේ යන ප්‍රෝග්‍රස් එක හොඳයි ඇත්තටම. හරිම හොඳයි. මම මට මේ කතා කරන්නම ඕනේ මට දැන් ඒ කියන්නේ අවශ්‍යතාවය තිබ්බේ අද මේ දැන් මිනිස්සු අපි මේ ඡන්දෙ දෙනවනේ දැන්. කියන්නේ අපි අවුරුදු පාගර සැරයක් අලුත් ආණ්ඩුවක් පත් කරන්න හදනවා. ඔව්. ඒ කියන්නේ අලුත් ආණ්ඩුවක් පත් කරන්න හදනවා කියන්නේ දැන් මිනිස්සු හැම අවුරුදු පාගර සැරයක්ම හිතන්නේ අපෝ කලින් ආණ්ඩුව හරියන්නේ ඕන් හොරකම් කරා අරගෙන ඒකනේ. එතකොට දැන් මං කල්පනා කරේ දැන් අත්තන අර ඒ කියන්නේ ආමියකින් තමයි දාලා තිබ්බේ මේ ඒ කියන්නේ ඔතන මේ පොලින් ටික හදන්න නම් මම ඒ ටික ඕගනයිසේෂන් වලට. ඉතින් මේ මිනිස්සු කන කට්ටක් මේ අපේ මිනිසුන්ව හසුරවන්න. ඒ කියන්නේ අපිට මතකනේ මේ අපි මේ කොහෙද මේ සිංගප්පූරු ගිහින් ඉන්නකොට දැන් කෝච්චියකට නගින්න වුණා පොලිමක් හදන්න කවුරු හරි ඉන්නවද? නෑ ඒක අර අනේ පොලිමක් හදන්නවත් කවුරුත් නෑ සිංගප්පූරුව. ඒ කියන්නේ අපි නිකන් ඔයාලට මතකනේ අපි අර ගැට්ටේ අතන ඉස්සරහා හිටන් ඉන්නකොට අපේ පිටිපස්සෙන් දන්නේව නැතුව පොලිමක් හදලා තිබ්බා. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් ලංකාවේ මිනිස්සු දැන් අර පොලිම පයින්න මාර ගේමක් ගන්නනේ. පොලිම පැනගන්නේ. මම දැන් එනකොට කිව්වේ ඒ තමයි දැන්. දැන් තියෙන ට්‍රේන් සිස්ටම් එකේ දැන් ඒක තිබ්බනේ ඒකෙත් ගේට් ඇරිලා නේ ඇතුළට ගන්න. ඒතකොට එතන පොලිම ලස්සනට ඉන්න දෙපැත්ත පෙන්නනවා. අපි දෙන්න දැනන් හිටියේ නෑ නේද අපිට පිටිපස්සෙන් පොලිමක් ඇදලා කියලා. අපි ඉතින් මේ රට ඉපදිච්ච නිසා අපි දන්නේ නෑ. අපි ඒකත් අර තුන්වෙනි ලෝකේ අර දියුණු වෙමින් පවතින රටක් කියලා ඉතින් අපිත් එහෙම වුණා. ඒකේ තියෙනවානේ. ඒකේ පිළිල ගහලා තියෙනවා. මේ දෙපැත්ත ඉන්න මැදින් කට්ටිය බහින්න එළියට. කට්ටිය බහින්න. ඉතින් එහෙම තිබ්බනේ. දැන් අද මම එකයි වෙනකොට කිව්වේ මම ට්‍රේන් එකේ නාවේ. එනකොට ට්‍රේන් එකේ නවස් කරපු වෙලාවෙ ඉඳන් හැම එකම බලනවා කෝච්චිය එනවාද කියලා. කෝච්චියයි ඇදලා ගන්නද? ගන්න නෙවෙයි. කියන්නේ කෝච්චිය එනකොට පයින්නද දන්නේ බලන්න. පයින්න නම් එහෙනම් ඒ ස්ටේෂන් එකට සේරම පයින්න තමයි බලන්නේ. ඉතින් මේ ඒ හින්දා අර රටක් ඔය දැන් හැදෙනකොට දැන් මම එකයි කිව්වේ මේ මානසික මට්ටම හැදෙන්න ඕනේ. කියන්නේ ඔළුව තමයි හැදෙන්න ඕනේ. දැන් ඇත්තටම දැන් අනුර රට ජනාධිපති විදියට බාරගත්තත් අර දැන් මම දැක්ක සමාජ හදන යවුන් සමිති ප්‍රාදේශීය මට්ටමින් හදන්න පටන් ගත්තා කියලා කිව්වා. ඉතින් ඒ වගේ හදලා අර මිනිසුන්ට මිනිසු දුවන්නේ සල්ලි පස්සේනේ. සල්ලි පස්සේ දුවන එකට අමතරව අර මිනිසුන්ට ඔළුවට දෙන්න ඕනේ ආකල්ප හැදෙන්න ඕනේ. නෑ ඒක තමයි ප්‍රශ්නේ දැන් මේ ඒ කියන්නේ මිනිස්සුන්ට දැන් මං කියන්නේ පාර කෑන එක පැත්තකින් තිබ්බත්
මං කියන්නේ අඩු තරමේ අපිට පොලිමකවත් හරියට පිළිවෙලට අවංකව ඉන්න පුළුවන් වෙන්න ඕනේ නැත්තම් මේ බෑ ඒ කියන්නේ අනේ මන් දන්නේ නැහැ මේ මම ඊයේ මේ දැන් ඊයේත් මම මේ මෙතෙන්ට ආවා එන ගම මම ගියා මේ සෙඩ් එකට සෙඩ් එකට මම ගියේ තුල්ලුනේ වැරදි පැත්තේ කියන්නේ ඉන් අවුට් කියලා ගහලා තිබුණේ නැහැ ඒ වැරදි මම තුල්ලුනේ වැරදි පැත්තේ එතකොට ඒ පොලිම තිබ්බේ අනිත් පැත්තේ එලවේටර්ස් වලත් ඉතින් එච්චරනේ ඔව් ඒ කියන්නේ පොලිම තිබුණේ අනිත් පැත්තේ හරිද එතකොට මම ගිහිල්ලා අනිත් පැත්තෙන් ගිහිල්ලා මම පොලිමට මූණ දාලා රිවර්ස් එකක් ගහලා මම හදාගන්න ගමන් හිටියේ මාව පහු කරන් ඇවිල්ලා තව වාහනයක් ගිහිල්ලා අස්සෙන් මූණ දාලා නවත්ත ගත්තා එතකොට මං අහන්නේ ඒකෙන් මොකද්ද අපේ මිනිස්සුන්ට ලැබෙන ආස්වාදය කියලා ඒ අපර දෙකක් ඇතුළත ඒ විනාඩියට පෙට්‍රල් ටික ගහලා ඉතින් රට සමහරට හඬට යන්නේ නැති ඒක තමයි රට ලෝක යන්නද මට තේරෙන්නේ නැහැ හඬට යන්න මම හිතන්නේ පරක්කු ඇති ඔව් ඒ කියන්නේ මොන පරක්කුවක්ද මේ පිරිමහන්නේ කියලා ඒ කියන්නේ ඒකයි ඉතින් මේ හොඳ එහෙම වෙන්න හොඳ නෑ අතර මිනිස්සු දැන් මම මේ අර ට්‍රැෆික් එක දිහා බලන කල්පනා කරලා දැන් ඔය හෝන් ගෑ දැන් ඉන්දියාවල එහෙම නෑ ඉන්දියාව නෑ යන්න බෑ ඒක ඕනලින්ම ජීවත් වෙනවා. ඒකට ටිකක් ඊට වඩා සමාජය හොඳයි. නෑ ඇත්තටම දැන් මම ටූරිස්ට් ෆීල්ඩ් එකේ මම ටූරිසම් කරන්නේ. ටූරිසම් වල ඉතින් ඉන්නකොට දැන් අපිට ඇත්තටම හොඳ ෆීඩ්බැක් එකක් තියෙනවා පාරේ ඒ කියන්නේ හෝන් ගහන්න නැති එක සම්බන්ධව. ඒ කියන්නේ හරි අඩුයිනේ ඉන්දියාවට සාපේක්ෂව මොකද අපි ඉන්දියාව වලට අල්ලපු රටනේ. ඒකට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ මට්ටමේ. එතකොට අපි ඔය බලාපොරොත්තු වෙන්නේ මට්ටමින්. එතකොට ඉතින් මේ ඒ වුණාට ඇත්තටම හොඳ ෆීඩ්බැක් එකක් තියෙනවා මේ පාරේ සම්බන්ධව අනිත් එක මේ චුට්ටකට එක්ස්කියුස් අර තුන් දෙනා මම පෙන්නනද? පොඩක් පෙන්නන. ඇයි පාර චුට්ටක් බලාගෙන මෙතන පිටිපස්සේ ඉන්න කෙල්ල තුන් දෙනෙක්. මේ ඔයාලා හම්බුනොත් එහෙම මේක වීඩියෝ එක දකින්න නම් ඔයාලා අපිට ලයික් කමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. වැඩි උනානේ චුට්ටක්. මේ ඉතින් ඒක තමයි සමාජය ගැන දැන් ඒක අර මිනිසුන්ට මේ දුවන ජීවිතේ පොඩි මානසික සතුටක් තියෙනවා. දැන් ඇත්තටම මේ වැඩි දෙයක් ඕනේ නැද මෙතනට ඇවිල්ලා ඔය මේ නිදහසේ මෙහෙම ඉන්න මිනිහෙකුට බෑනේ. කොච්චර මෙතන ඔළුවේ ණය ප්‍රශ්න. ඔව්. ඉතින් කලින් ආණ්ඩුව විසින් අර නිකන් ඔහේ දේවල් කරලා මිනිස්සු ණය කරලා ඒ ප්‍රශ්නත් එක්ක මිනිහෙකුට තියෙන ප්‍රශ්න වැඩි. එතකොට ඉතින් එහෙම තියෙනකොට මං කියන්නේ ඕනම මිනිසෙක් දවසකට විනාඩි 10ක් හරි මේ වගේ තැනකට ඇවිල්ලා නෑ ඒ කියන්නේ එහෙම ඉන්න තරම් මේ මිනිස්සුන්ට වෙලාවක් නෑ ඇත්තටම දැන් ඇත්තටම වෙලාවක් නෑ ඒ සම්බන්ධ එහෙම ඒ කියන්නේ මිනිස් දැන් තේරෙනවනේ දැන් අපේ අම්මලා තාත්තලාට උනත් ඇත්තටම වෙලාවක් නෑනේ ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ කරන වැඩයි ඒ දේවල් එක්ක ඉතින් ඒක කරන්න බෑ ඉතින් මිනිස්සුන්ට ඇත්තටම දුවන සමාජයේ පොඩ්ඩක් නවතින්න. බුදුහාඳුර කිව්වේ අඟුලිමාලට මම නැවතිලා ඉන්නේ ඔයා නවතින්න කියලා කිව්වා. අර ඇඟිල්ල කපන්න බුදුහාඳුර කියනකොට. ඉතින් ඒ මෙහෙමයි. දැන් හොඳයි මම බුදුබණ පොඩ්ඩක් ගෙන්න. එහෙනම් එතන බුද්ධ දේශනාව දැන් අපි හැම වෙලාවෙම කතා කරන්නේ අපි වෙන වීඩියෝ එක අපි ඔක කතා කරමු අපේ ඉන්න හොඳ බුද්ධ දර්ශනය පිළිබඳ කවුද අපේ සුබුන් කියලා. අයින්න දර්ශනය වෙනම පොඩ්කාස්ට් එකකින් කියන්නේ ඒක ඔව් සමහරවිට දැන් අපි හැම වෙලාවෙම පිළිගන්නේ තමයි අවුරුදු 2500කට කලින් දීපු බණ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අනුගමනය කරන්න කියපු එක ඒ විදිහටම දැන් අවුරුදු 2500කට පස්සේ අනුගමනය කරන්න බෑ. අවුරුදු 2500කට කලින් තිබ්බ කරත්ත දැන් පාරේ නැහැනේ. දැන් තියෙන්නේ වාහන. එතකොට අර බුදුහාමුදුරුවෝ අර කිව්ව දේශනාව තේරුම් ගන්න බෑ දැන්. දැන් අපේ වර්ණ මිනිස්සු හරි හාමුදුරුවෝනත් හාමුදුරුවන්ගෙත් මේකේ ප්‍රශ්නක් තියෙනවා. හාමුදුරුවෝ අරන් යන්නේ අර 550 ජාතක පොතේම තමයි ඉස්සරහට. ඒක අරන් ගිහිල්ලා මේ තියෙන මේ දුවන සමාජයට ගැලපෙන්නේ නැහැ. ඒක ගලපන්න මිනිස්සු දැනගන්න ඕනේ. හාමුදුරුවෝ දැන් දේශනා කරනකොට දැන් අපි නේද මෙහෙමයි දැන් ඕක අපිට විවේචනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි දැන් අපි අපිට ඕක එක දැන් මේ අපේ දැන් ඔයා දරන මතේ වෙනයි ඒ කියන්නේ ඔයාලට හිතන විදියයි ඒ ටිකත් එක්ක තමයි ඒක වෙන්නේ ඒක දැන් වෙන කෙනෙක් එක්ක ගත්තොත් ඒක වෙනස් වෙන්න පුළුවන් දැන් අපි ආච්චිලට ගැලපෙනවා දැන් අපි ආච්චිලා දැන් බුදු අර මේ බණක් යනකොට සාදු කියලා මේ රෙඩි ගාඩ්ලා ඉන්නේ ඊට එහා ගිහලා දැන් මේ මිනිස්සුන්ගේ දැන් ආච්චිලට වඩා ලොකු ජීවිතේ කැලේ ටිකක් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒතකොට සමාජය වෙනස්නේ. එතකොට බුදු දහමත් අර
ඒකට ගැලපෙන්න හදන්න ඕනේ. මං කියන්නේ අර දැන් තියෙන බුදුහාමුදුර ලංකාවේ බුදුනා කියන්නේ එහෙම එකක් නෙමෙයි. දේශනාව නැත්නම් TikTok එකක් කරනවා. ඔයාලට පේන්නේ නැහැ අපිට පේනවා. අපිට පේනවා. ඒ කියන්නේ ඕකත් දැන් ඕක දැකලා තවස් මිනිස්සු සතුටු වෙනවනේ. මේ ඒක නෙමෙයි දැන් ඇත්තටම ඔය මේ මොනවාද සෝෂල් මීඩියා ඇප් වලින් ඔව්. ඒ කියන්නේ සමාජයට හොඳ නරක දැන් අර ඒ කියන්නේ මල්ලි ෆොන්සේකාගේ TikTok වගේ දෙයකින් ඇත්තටම දැන් ඔයාලට ඒ කියන්නේ කරන්න පුළුවන් සමාජයේ කරන්න පුළුවන් පෙරලියක් ගැන මම කියන්නේ දැන් ඔව්. දැක්කනේ අර මේ පෞගේ දස්සල කියන්නේ ආච්චිලා පෙරලගෙන TikTok කරනවා මල මිනිහ තියාගෙන. මිනිහ තියාගෙන ඒක අනේ මන් ඒ කියන්නේ මම දැක්ක කවුද අර TikTok කෙනෙකුත් අර YouTube කෙනෙකුත් කරලා තිබ්බා මම අපෝ මේ මේක රීක්‍රියේෂන් එක සුදා අපේ සුදා ඉන්නවා එයාගෙලම පෙන්නවා මේ කරලා මේ කරලාම පෙන්නවා ඒක බලන්නකෝ ඔයාලා. දැන් TikTok කෙනෙකුත් කරලා තිබ්බා. හ්ම්. එතකොට අපේ මේ මේකින් කරලා තිබ්බ සුපිරි එකක් මොකෙන්ද මේ YFM එකේ. හැබැයි මම දැක්ක Facebook වල තියෙනවා ඒකේ අනිත් පැත්ත ඇත්තටම වෙලා තියෙන ඒක මේ ආච්චිව මේ මැදට ගන්නවා. ඒ කියන්නේ මේම ඒක රිවර්ස් එකක් දාලා තියෙන වීඩියෝ එක රිවර්ස්. නෑ නෑ මේ මිනිස්සු AI අර AI වලින් ඔය කරනවා නෑ නෑ ඕ ඒක තමයි. ඉතින් මම හිතන්නේ ඒ කවුද මේ නම් මතක නෑනේ යාගේ නිර්දා. නිර්දා කරේ ආච්චිව ගන්න එක ඒ කියන්නේ AI වලින් අපේ අම්මා කොහොම හරි මේ පටන් ගත්ත කතාව ගෙදරින් කෝල් එකක් ඇවිල්ලා අපිට යන්න වෙනවා. යන්න වෙලා ඇවිල්ලා තියෙන්නේ අපිට මේ කියන්නේ කතාව ගොඩක් දුරට ගෙනියන්න විදියක් නෑ. අපි ඊළඟ වීඩියෝ එකේ සමහරට වැදගත් මාතෘකාවක් එයි මොකද දැන් මේක අපි නිකන් ඔව් සමාජය හදන්න වෙලා තියෙන්නේ. ඒකට දැන් අපි ඇත්තරම මේ කියන්නේ අපේ පර්පස් එක තමයි මේ කියන්නේ දෙයක් හිතන්න දැන් ඇත්තටම මේ දුවන සමාජය පොඩ්ඩක් නැවතිලා මේ මොකද මැරෙන ටිකටනේ. මොකද ඇත්තරම දැන් මම පොඩි දෙයක් කියන්න. ඒ කියන්නේ හිතන්නකෝ දැන් අවුරුදු 60ක් ජීවත් වුණා කියලා. අවුරුදු 60කට අපි ජීවත් වෙලා තියෙන දවස් ගාන බැලුවොත් එහෙම දවස් අපි 20000 ගානක් ඇත්තටම ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි අවුරුදු 30ට 10500 එතකොට අවුරුදු 60ට 21000යි ජීවත් වෙලා තියෙන්නේ. දවස් 21000 දවස් 21000ක් වගේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. මම දන්නේ නැහැ කවුන්ට් එක හරිද කියලා. මම නිකන් හිතලා කිව්වේ. එතකොට ඔය දවස් 21000ට තමයි අපි මේ නැටුමක් ඔක්කොම ලොකු දේවල් කරන්න දඟලන්නේ නටන්නේ. හරිද මේ රංගන දාන්නේ ඔක්කොම ඔය ටිකට තමයි. ඉතින් ඔය ටිකේ මම කියන්නේ මගේ මතේ මම කියන්නේ ඒ කියන්නේ මිනිස්සු හරි මේ කියන්නේ නයිස් වුණොත් එහෙම මම කියන්නේ ඒ කියන්නේ දැන් නිකන් හිතන්නකෝ මිනිස්සුන්ට උදව් කරලා එතකොට හරියට ජීවත් වෙලා එතකොට පොලයිට් වෙලා මිනිස්සුන්ට එතකොට තමන්ට යන්න තැනකට දෙයක් කරගෙන දානයක් දීලා එහෙම කරලා එහෙම ලස්සනට ඉන්න සමාජෙ මා ලස්සනයි. ඔව් අපින්න මේ ඒ දැන් අර මැරෙනවා කියලා දන්නේ නැතුව ජීවත් වෙන කේසයක් නේ තියෙන්නේ. ඔව් ඒක තමයි. මොකද හැම තප්පරයකම මැරෙනවා කියලා දැන් මොකද ඊළඟ මොහොත ගැන විශ්වාස නැතුව ජීවත් වෙන්නේ. මොකද එහෙම කියලා අර මං කියන්නේ ආත්මార్థකාමී නෙමෙයි මිනිහෙකුට උදව් කරලා. මොකද දැන් ඔය පාරේ ඉන්නවා දැන් අපි 1000ක් හම්බ කරනවා රුපියල් 20ක් ඔය මිනිහෙකුට ආච්චියෙකුට දෙන්න බැරි කමක් නැහැනේ. මොකද අපිට 20 වටිනාකමක් නැති වෙන්න පුළුවන්. දැන් අපිට නම් ඇත්තටම 20ක් වටිනාකමක් නැහැනේ. දැන් ඔබට මට 20න් කරන්න දෙයක් නැහැ නේ ඇත්තටම. අත්තරම මේ සමාජයේ ලක්ෂණ කරන්න පුළුවන් දේශපාලඥයන්ට නෙමෙයි. මෙතන කොල්ලොටියක් යනවා. අපි ඉතින් දැන් මෙහෙම මේ YouTube සමාජ ජාලා ගැන කතා කරන චුට්ටක් කතා කරලා අපි ඉරක් කරනවා. අපි ඉස්සර මිනිහෙක් කැමරාවක් තියාගෙන කතා කරනකොට අපි ඔයගේ hina වෙවි කියන්නේ මෙන්න පිස්සු ටිකක් මොනවද කරනවා. කවදා හරි කියන්නේ තේරෙයි ඔය කාලේ පැන්නට පස්සේ තමයි තේරෙන්නේ දෙයක් කරන්න ඕනේ. දැන් මේක විහිළුවක් නෙමෙයි කියලා. ඔව්. හැම කෙනෙකුටම කියන්නේ අර Tamanට තියෙනවා නම් පොඩි ලැජ්ජාවක්. ඒක වයස පැන්නට පස්සේ හරියනවා. සමහර විට අපිට කලින් අපි මේ කාලේ එන්න කලින් ඊට වඩා පොඩි කාලේදී කට්ටිය කරානේ දේවල් YouTuberම කරානේ. ඒ උන්ට තේරිච්ච එක අපිට පරක් වෙලා තේරුණා වෙන්න පුළුවන්. තව මම අන්තිමට ඉවර ගන්නම් අර පටන් ගත්ත දේ දවස් ගානත් එක්ක හැම දෙයකම ජීවත් වෙන එක වගේම ආදරය කරනකොට හැම කියන්නේ අපි දන්නේ නැහනේ අපි ඇත්තටම කියන්න බෑ තව මිනිස්සෙක් එක්ක කරන ගනුදෙනුව සම්බන්ධයක් කියන්නේ. එතකොට අපේ පොඩි වචනකින් වුණත් මේ මනුස්සයාට හිතරි දෙන්න පුළුවන් හැම වෙලාවෙම වෙන්නේ
හිත රිදුනට හිත රිදුන්නේ නැහැ වගේ ඉඳලා දෙන්නගේ සම්බන්ධතාවය කන්ටිනියු කරන එක. එතකොට හැම මොහොතකම තරහ ගියත් හැම වෙලාවම දෙන්නත් එක්ක ආදරෙන් ඉන්න. මොකද මම මේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ ඒ හින්දා හැමොත් එක්කම ආදරෙන් ඉන්න. හැම එකම ආදරෙන් ඉන්න තමන්ගේ තමන් එකට ජීවත් වෙන්න කියලා හිතන් ඉන්න සම්බන්ධතාවය නම් ඉන්න පාර්ට්නර් නම් ඒ පාර්ට්නර්ත් එක්ක හොඳ ආදරෙන් ඉන්න. මොකද අපි දන්නේ අද දැන් කතා කරලා ඉන්න මනුස්සය හෙට උදේ වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ආදරේ රැක ගන්න බලන්න. සමහර ඒවා ආදරේ අපි එන අමාරුවෙන් අනිත් එක්කෙනාට ප්‍රෙෂර් එකක් දීලා අපේ විදියට එයා වෙනස් වෙන්න ඕනේ කියන එක ඒක කවදාකවත් කරන්න හොඳ නැහැ. මොකද අපි එහෙම කරා. ඔබ කරා. මම කරා. ගොඩක් අය කරනවා. ඔය ගොඩක් අය ගොඩක් අය කරනවා. කරනවා. ඉතින් ඒ හින්දා මම ඒකට ඉස්සර ඉඳන්ම විරුද්ධ වුණා. මම කිව්වා ඒක හරියන්නේ නැහැ. කෙනෙක් හිතේ සමහරට හිතෙන්නේ නැහැ. දැන් අපි දෙන්නෙක් ඉන්නකොට ඒක පස්සේ කාලෙක යන්න ඕනේ දාලා. යන්න ඕනේ මං කියන්නේ මිනිහෙකුට හොඳට හිත රිදෙන්න ඕනේ. එතකොට තමයි ඊළඟ කෙනාට හොඳට ආදරය කරන්නේ. නමුත් මම නම් වගේ කූල් අංකල්. හරි එහෙනම් අපි ගිල්ලෙන්නම් ඊළඟ ඊළඟ වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එක මේ වගේ එකක් අපිත් තව ටික දවසකින් අපි හම්බෙමු. මේ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් මේ අලුත් ඒ කියන්නේ පචයක් කෙලින්නේ අපි මේ ඒකින්ද මේ අලුත් ප්‍රෝග්‍රෑම් එකට සෙට් වෙලා බලන්න. සමහරවිට කාලේ වැඩි ඇති නේද? කතා කරනවා. අපි බලමු මොනාරි තියෙන දෙයක් කමෙන්ට් එකක් දාන්න ඉතින්. ඔව් මොනාරි සජෙෂන්ස් දෙන්න අපිට. අපේ මිනිස්සුන්ට පුළුවන් ඔය දේවල් කරන්න නෙමෙයි දේවල් හදන්න උපදෙස් දෙන්න අපිට අපි උපදෙස් දෙන්න ඉල්ලන්න අපිට. එහෙනම් ඊළඟ හම්බෙමු නැත්තම් කේස්. ටටා.